දැන් උදේ කියමු උදේ වුණ කතාවක් නෙමෙයි කිව්වේ මිස් නේ. අනේක නෑ. ඔයා ඩේවිඩ් පීරිස් එකේ 3675ක් ගෙවනවා. එතකොට ඒ වගේම පඩියක් ප්ලාස්ටික් එකේ ගන්න පුළුවන්. 3000 ගාන වැටෙන්නේ නැති වුණාට ඒ වගේ පඩියක් ගන්න පුළුවන්. මේ කියන සාක්ෂි මේ. ඔයා කියන ඔප්පු කරන්නේ මේ සාට කතා කරනවා. මොකක්ද? දැන් එයාගෙන් අහන්න අපි කෝල් කීයක් ගත්තද කියලා. සර් ඔයාලට කෝල් ගත්තනේ මේගොල්ලෝ. ලොකේෂන් එකට ගිහිල්ලා එතන ඉඳලත් කතා කරා. හරිද? එන්න පරක් වෙනවා කියලා පස්සේ හිටපු සුපර්වයිසර් කෙනෙක් තමයි විස්තර එක සම්පූර්ණයෙන් දැනගත්තේ. හරිද මිස්? ඔයා මෙතන සම්පූර්ණයෙන් උදේ ඉඳලා බොරු කියලා බොරු කිව්වනම් කොහොමද මෙතන කතා කරන්නේ? ඩේවිඩ් කෑ ගහන්න එපා. කියනවා නම් ෆැක්ටරි එකේ සර්ම කියනවා නම් ඔයා 175ක් ගෙවනවා කියලා. ඔයා ලේඩි කෙනෙක් හින්දා කරු කරලා කතා කරන්නේ මිස්. ගෙවනවා කියලා. ඕන්නේ. කොහොමද කියන්නේ? ජොබ් එකට එන්නේ නැහැ මිස්. අපි ගෙවපු ගමන් පේමන්ට් එක ආපහු රිෆන්ඩ් කරන්න. ඇයි ඒ? එහෙම බෑ. ඇයි ඒ? නෑ නෑ අපේ වගකීම ජොබ් එක දෙන එක. එතකොට සර් දැන් කතා ඉතින් කරලා ඔයා රිෆන්ඩ් කරන්න බෑ කියන හේතුව මොකද්ද? ඔප්පු කරන්න කියලා කිව්වනේ. එතකොට රිෆන්ඩ් කරන්න බෑ කියන හේතුව මොකද්ද? අපිට ජොබ් එක එපා. දෙන්න තිබ්බා. අපිට ජොබ් එක එපා නම් කෝල් ඉතින් ගන්න කොහොමද ෆෝන් එක ඕෆ් නේ. මේ නෑ දෙක ඔයාලා දෙන්නගේ ෆෝන් එක. හරි දෙකම පෙන්නන්න ෆෝන්. රිෆන්ඩ් කරන්න බැරි හේතුව මොකද්ද? ඇග්‍රීමන්ට් කියලා නෙවෙයි සයින් කරේ. එතනට කියලා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කිව්ව වෙන ඕනම එකකට මාරු වෙන්න පුළුවන් කියලා. ඒක තමයි හොයාගෙන ආවේ. කිසිම කෝල් එකක් ගත්තේ නෑ ඔයගොල්ලෝ. ඒක තමයි හොයාගෙන ආවේ. මාරු කිරලි මොකොත් ඕනේ නැහැ. අපේ ගාන අපිට දෙන්න අපේ පාඩුවේ අපි යන්න. පේමන්ට් එක රිෆන්ඩ් කරන්නේ නෑ. රිෆන්ඩ් කරන්නේ නැහැ. හරි. ඔයාට මෙතනින් සල්ලි දෙනකම් මෙතනින් යන්නත් බෑ. හරි. පුළුවන් ක්‍රියාමාර්ගයක් ගන්න. හරි ගන්න. ප්‍රශ්නයක්. මොකද ඊයේ රෑ ඉඳලා කන්නේත් නැතුව ගෙදරින් ආවේ නිකන් ඔයාලගේ නිකන් වැල් බයිලා අහගෙන මෙතන පත වෙලා යන්න නෙමෙයි. හරිද? ඒකවත් තියෙනවා කෝල් එකක් ගන්න තිබ්බා. උදේට එකයි හවසට එකයි. දැන් කෝල් ගන්න දෝනේ ඔයාගෙන අපිට වැරද්ද? ඈ? නෑ එතන මොනවා හරි කෝල් ප්‍රශ්නයක් ගත්තා නම් මේ කෝල් එකක් ගන්න කෝල් ගත්තා නම් අපිට වෙන්නේ ඔයාලගේ බබාලන් අලවන්න. හරිද මිස්? නිකන් කෑ ගන්න පුතියා ගන්න එපා. ඔප්පු කරන්න කිව්වනේ. සර්ට කතා කරලා කිව්ව විදිහ අපිට ඔප්පු කරන්න. දැන් අපිට ජොබ් එකට යන්න බෑ නම් මිස් වැඩක් නැහැ. අපි එහෙනම් මෙතන කැමති වෙන තු දෙන්න නැගිටලා යන්න තිබ්බනේ. මොකටද කිව්වේ? මිස් කියපු ඒවාටනේ. ඉතින් මොකද බොරු කියලා තිබුණාද? බොරුනේ කිව්වේ. මොකද බොරුව? දැන් කෑම් ෆ්‍රී කිව්වා. කොයි වෙලාවද කෑම 350ක් අඩු වෙනවා කිය 3 වෙලටම. බොරු කියන්න එපා. කතා කරගන්න පුළුවන් කියලා බොරු කියන්න එපා. එහෙම කතාවක් ඔයා කිව්වේ නෑනේ මෙතන. නේ කෑම සම්පූර්ණයෙන් ෆ්‍රී කියලා කිව්වේ. හරිද? පළවෙනි මාසෙ විතරක් ගෙවන්න වෙනවා කියලා කිව්වේ. එතනට ගියාට පස්සේ දැනගත්ත බෝඩිම සම්පූර්ණයෙන් ෆ්‍රී පළවෙනි මාසෙට ගය කරන්නේ නෑ කියලා. හරිද? ඒක මෙතන සුරංගනා කතාව ඔයා කියන්න එපා. අපේ ගාන රිෆන්ඩ් කරන්න අපි පාඩුවේ යන්න. නිතර ප්‍රශ්න ඇති කරන්න එපා මෙතන. හරි? ප්‍රශ්න ඇති කරන්නේ ඔයාලනේ. අපි නෙවෙයි. නෑ ඉතින් අපි ජොබ් එකට යන්න බෑ නම් අපි දුන්න ගන්න දෙන්න මිස්. අපිට ඔයා ගාන දෙනවද නැද්ද? පේමන්ට් එක අපි රිෆන්ඩ් කරන්නේ නැහැ. රිෆන්ඩ් කරන්නේ නැහැ. දෙන්න නැත්නම් ගන්න විදිහක් දන්නවා. තව පැයක් ඇතුළත ඔයා මට සල්ලි නොදුන්නොත් ඔයාට වෙන දේ බලා ගන්න ඈ.